දුවේ පුතේ අපි අද කතා කරන්න යන්නේ ආඩම්බරකාර තනකොළ පෙත්තෙක් ගැන සහ කඩිසර පුංචි කුඹි පැංචෙක් ගැන. ඔය බලන්නකෝ මේ කුඹි පැංචා මුළු දවසම මහන්සි වෙලා කෑම එකතු කරන හැටි. දුවල පුතාලට කිව්වා නේද ආඩම්බරකාර තනකොළ පෙත්තෙක් ගැන. මෙන්න මෙයා තමයි ආඩම්බරකාර තනකොළ පෙත්තා. බලන්නකෝ එයා මුළු දවසම කරන්නේ ලස්සන සින්දු කියන එක විතරමයි. කුඹි පැංචා තනකොළ පැංචාගෙන් මෙහෙම අහනවා. යාළුවේ වැහි කාලේ අත ළඟම එනවා. ඔයා කෑම හොයාගන්නේ නැද්ද? කෑම නම් කවදා හොයාගන්න බැයිද? සින්දු කියලා විනෝද වෙලා ඉඳියාම අපේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හොඳයි. ඔන්න දුවේ පුතේ එහෙම කියලා ටික වෙලාවයි ගියේ. හොඳටම වැස්සා. ඔන්න තනකොළ පෙත්තේ හොඳටම වහිනවා. මම නම් යනවා ඉක්මනටම මගේ ගෙදරට. නැත්තම් මේ වැස්සට තෙමිලා හැදෙන ලෙඩක් මට හොයාගන්න බැරි වෙයි. හරි කෝඹි යාළුවේ එහෙනම් ඔයා ගිහින් එන්නකෝ. අපි වැස්ස පෑවුවාම ඉක්මනටම හම්බ වෙමු හොඳේ. ඔන්න දුවේ පුතේ කුඹි යාළුවා නම් හරිම ඉක්මනට එයාගේ ගෙදරට දුවා ගත්තා. ඔන්න එතකොටම තනකොළ පෙත්තට මතක් වුණා මට යන්න ගෙයක් මං හදාගත්තේ නෑ නේද කියලා. එයා හොඳටම මේ වැස්සේ තෙමුණා. ඔන්න ඉතින් කුඹි යාළුවා නම් හොඳටම කෑම කමින් තමයි හිටියේ. එතකොටම එයාට තනකොළ පෙත්තව මතක් වුණා. අනේ තනකොළ පෙත්තට කන්න කෑම තියනවද දන්නේ. එයා කෑම හොයාගත්තේ නෑනේ. ඔන්න පුතේ කුඹි යාළුවා එහෙම හිතනකොට තනකොළ පෙත්තා කුඹියාගේ ගේ ඉස්සරහා හොඳටම තෙමි අඬනවා හිතලේ. අනේ කෝඹි යාළුවේ මට හොඳටම බඩගිනි. මම හොඳටම තෙමිලා හොඳටම සීතලයි. මම එන්නද ඇතුළට? බලන්නකෝ දුවේ පුතේ කුඹි යාළුවා තනකොළ පෙත්තව ගෙට අරගෙන එයාට කන්න දීලා ගොඩාක් ආදරෙන් බලාගෙන ඔන්න පුංචි දුවේ පුතේ තමන්ගේ යාළුවා කරදරයක වැටුනහම නොබලා ඉන්න එපා. අපි යාට පිට වෙමු.